හරි මේ ගාන හදන විදිහ බලන්න. මුලින්ම මේක කොටස් වශයෙන් අනුකලනයේ විසඳන් තියෙන ගානක්. ඉතින් අපි දන්නවා කොටස් වශයෙන් අනුකලනයේදී අපි විශේෂ සූත්‍රයක් පාවිච්චි කරනවා මේ ගාන විසඳන්න. ඒ සූත්‍රේ විදියට ගාන හැදුවම වැඩේ ලේසි. එතකොට දැන් මේ පේන්නේ ඔයාලට ඒ සූත්‍ර ලියන විදිය. කොටස් වශයෙන් අනුකලනය සඳහා වූ සූත්‍රය. බලන්න අනුකල UDV සමානයි UV ඍණ අනුකල VDU. හරිද? ඔන්න ওই විදිහට තමයි අපි ගානක් විසඳන්නේ. ඒකට දැන් මේ ගාන බලන්නකෝ. අනුකල එකේ සිට E වර්ගය දක්වා lnx බෙදීම මූල x dx. එතකොට මේක u වෙන්නේ lnx. එතකොට dv/dx වෙන්නේ එකයට මූල x. මේ සූත්‍රයට අනුව. ඒතර මට ලියන්න පුළුවන් v කියන්නේ 2 මූල x කියලා. dv/ට dx සමාන 1 මූල x නම් ඒක අනුකලනය කරොත් අපිට එනවා v සමාන 2 මූල x කියලා. දැන් අර සූත්‍රයට මෙන්න මේ හොයාගත්තු uv ආදේශ කරලා ලියන්න. එතකොට කොහොමද එන්නේ uv කියන්නේ u කියන්නේ lnx v කියන්නේ 2 මූල x. ඒකේ සීමාව දාන්න එකේ ඉඳන් e වර්ග වෙනකම්. ඊට පස්සේ ඍණ අනුකල එකේ සිට e වර්ග දක්වා vdu නේ v කියන්නේ 2 මූල x. එතකොට du අපි හොයාගන්න ඕන. du කියන්නේ du ට dx නේ. එතකොට u කියන්නේ lnx නම් du ට dx කියන්නේ කයට x කියලා එනවා. අවකලනය කරාම. හරිද? දැන් ඒ දෙක අතන ආදේශ කරන්න. v කියන්නේ 2 මූල x, du කියන්නේ එකයට x. i dx. හරිද? දැන් ඉතින් සුළු කරගෙන යන්න තියෙන්නේ. එතකොට දැන් x ට e වර්ගය දාන්න මුලින් ln e වර්ගය වතාවක් 2යි e කියලා නෙන්නේ. ඍණ ln 1 වතාවක් e වල 1. නෑ ln 1 වතාවක් 2 වතාවක් 1. ඍණ 1යට e වල වර්ගය. අනුකල 1යට e වල වර්ගය මේ දෙක ඇතුලේ තියෙන එක එළියට කරගෙන තියෙනවා. ඊට පස්සේ 1යට මූල x dx කියලා එනවා. හරි. ලඝු ගණක සූත්‍රය අනුව අර e වල වර්ගය තියෙන දෙක ඉස්සරහට දාන්න පුළුවන්. එතකොට 2යි ln e 2යි e ඍණ බිඳුව. ඇයි ln එක කියන්නේ බිඳුව නිසා බිඳුව. ඒක ඔයල්ලම බිඳුව වෙනවා. හරි. ඊට පස්සේ ඍණ දෙකතාවක් අනුකල එකේ සිට e වර්ගය දක්වා කියන එක. ඒක විසඳුවම එනවා මට 2යි මූල x කියලා. එතකොට එකේ සිට e වර්ග දක්වා. දැන් විසඳගෙන යන්න තියෙන්නේ ln e කියන්නේ 1යි. එතකොට දෙවරක් 2 4 වතාවක් 1. ඍණ බිඳුව 1 හරි. ඍණ දෙවරක් 2යි ඍණ 2. අර සීමාවන් දෙක අර වරහන් ඇතුළේ තියෙන එක ආදේශ කරාම එන එක තමයි ඊළඟට ලියලා තියෙන 2යි ඍණ 2 කියලා. එතකොට මට උත්තරේ එනවා 4යි ඍණ 4යි ධන 4 කියන්නේ උත්තරේ 4යි. එතකොට අනුකල එකේ සිට e වර්ග දක්වා lnx බෙදීම x dx lnx බෙදීම මූල x dx ගේ උත්තරය වෙන්නේ 4යි.